ලේ විලක් වපුරලා වලට යනවා. ඒකට අපිට කියන්න දෙයක් තියෙනවා. සාගර ලේකම්තුමා කියන්නේ එයාලා ලේ විශ්වාස කරනවා. මම පරාක්‍රම දසනායක පරිගණක ඉංජිනේරුවරයෙක්. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ආසනයේ සංවිධායක විදිහට කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණේ උපසභාපති විදිහට කටයුතු කරනවා. එතකොට අද ඔබතුමන්ලාට මූලික වශයෙන් මම පැමිණියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ කරගත් වැඩපිළිවෙලක් දියත් වෙමින් යද්දී දිට්ඨ ආපදාව සහ ඒ අතුරු ප්‍රතිඵල අවුරුද්දක් ලං වෙන්න තියෙනවා. එතන මාස 9ක් ගත වෙලා තියෙනවා. නමුත් තාම ඒ ආධාර බෙදා දීම සහ ඒ ජනතාව ඒ විදිහටම අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමට සහ තවත් කාරණා කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීමට. පළවෙනියෙන්ම අපි ගමු මේ දිට්ඨාව ඇති වුණේ 2025 නොවැම්බර් 27 වෙනිදා. මේ 27 වෙනිදා ඉඳන් අද වෙනකොට මාස 9ක් ගිහිල්ලා තියෙනවා. මේ ඇතිවෙච්ච කාල පරාසය තුලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති වෙලා ඒ දවස් කිහිපයක් තුලදී 63000කට අධික පිරිසක් මේකෙන් අපහසුතාවයකට අවතන් වීමකට ලක් වෙලා තියෙනවා. එතකොට 113 දෙනෙක් මියදීලා තියෙනවා. ඔය ජීවිත හානි අතුරුදහන් වෙලා තියෙනවා. මේ වැඩිම හානියක් වෙලා තියෙන කොත්මලේ ආසනයේට. කොත්මලේ ආසනයේ ජීවිත හානි 53ක් තියෙනවා. 30 දෙනෙක් මියදීලා තියෙනවා. 21ක් 22ක් වගේම අතුරුදහන් වීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ආපදාවට ලක් වෙච්ච දිට්ඨාවලින් වැඩිම ආපදාවට ලක් වෙච්ච දිස්ත්‍රික්කය තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද තත්ත්වය ගැන විමසීමක් කරන්න තමයි අපි ඔබතුමාලට එන්න කිව්වේ. එතකොට පළමුවෙන්ම මම කියන්නම් මේ කොත්මලේ ආසනයේ උලපනේ ඉඳලා කොත්මලේ ජලාශය අසලින් දිවන මාර්ගයක් තියෙනවා කොත්මලේ නවනගරය දක්වා. මේ මාර්ගයේ එක කොටසක නායෑමක් සිද්ධ වුණා දිට්ඨාව නිසා. ඊට පස්සේ කරේ මේගොල්ලෝ පස්කොට්ට ගෙනලා පස්කොට්ට ගහලා පස්කොට්ට සංවර්ධනය කරා. ලස්සනට පාර හදලා ඉවරලා පින්තූර ගහලා පෙන්නුවා. මාස 8ක් ගියා ආපහු වහිද්දි මේ පාර නාය ගිහිල්ලා තිනවා මේ විදිහටම. දැන් මිනිස්සු යන්නේ කොටන් දාලා කොටන් වලින්. අපි කියන්නේ ඉංජිනේරුවරු විදිහට මේ පාර ඒ තත්ත්වයට ගේන්න බැරි නම් එයින් විකල්ප මාර්ග තියෙනවා කිලෝමීටර් 1කමාරක් වගේ යන. ඒ විකල්ප මාර්ගයක් ඇයි සංවර්ධනය කරේ නැත්තේ මේ වෙනකල්? එහෙම නැත්නම් අද නවීන තාක්ෂණයත් එක්ක අපිට යොදාගත හැකි යකඩ පාලම් සහ යම්කිසි තාක්ෂණයක් තියෙනවා. වැලි කොට්ට ගහපෙක් ගැන මොකවත් කියනව නෙවෙයි. ඒක හැබැයි මාස 9ක් තියාගෙන යන්නේ ඇයි කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඔබතුමාට පේනවා ඇති මම මේ වෙලේ පෙන්නන්න. මේ මාර්ග කොටස නාය ගිහිල්ලා තියෙන විදිය. ඔයාලට පේනවා ඇති මාර්ග කොටසක් නාය ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවනම් පේනවා ඇති මේ ලස්සනට පස්කොට්ට ටිකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නායත් එක්කම පස්කොට්ට සංවර්ධනයේත් නාය ගිහිල්ලා තියෙනවා. අපි අහන්නේ මේ පාර හදපුවාම මේක తాවකාලික දේවල් වලට අපි මුකුත් කියන්නේ නැහැ. නමුත් මේ හදපු වියදමට මොකද වුනේ? ඇයි මාස 8ක් යනකල් ඔවුන්ට බැරි වුනේ විකල්ප මාර්ගයක් හදන්න? එහෙම නැත්නම් ඇයි මාස 8ක් යනකල් මේ පාර හරියාකාරව හදන්න බැරි වුනේ? නුවරඑළිය දිස්ත්‍රික්කයේ മന്ത്രിවරු කීකේ යනවා මේ පාර හදන්න අවුරුදු 5කටත් වැඩිය යනවා කියලා. මේ පාර හදන්න අවුරුදු 5ක් යනකොට මම මතක් කරන්න කැමතියි කටුනායක කොළඹ පාර හදන්න අවුරුදු 4කින් හදලා ඉවරයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100කට ආසන්න ප්‍රමාණයක් හදන්න ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 8යි. මේ ඉඩම් අත්පත් කර ගැනීමේ ඉඳන් මහා විශාල කණුමතින් දිවෙන මාර්ග ගිහිල්ලා ඒ වගේම කඳු කපලා ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයම හදන්න ගිහිල්ලා තියෙන අවුරුදු 8යි. ඉතින් මේ වගේ බොරු කියලා තවත් අවුරුදු 5ක් ඉඳලා හදන්න කියන එක මම උන්ගෙන් අහන්න කැමතියි. ඒ වගේම මේ මාර්ගයත් සමග මේ දිට්ඨ ආපදාව හින්දා තා විශාල හානි සිද්ධ වුණා මේ ආසන වලට. එතකොට මේන් විශාල වශයෙන්ම ආගමික ස්ථාන
විශාල ප්‍රමාණයක් නූර්ලි දිස්ත්‍රික්කේ විනාශ වෙලා තියෙනවා. නම් වශයෙන් කියන්න පුළුවන් ගොඩක් ඒවා තිබ්බත් කෝවිල් පන්සල් පල්ලි ගොඩක් විනාශ වෙලා තියෙනවා. ඒතර මේවට ආධාර දුන්න ක්‍රමවේදය ඔබතුමාට පෙන්වන්න අවශ්‍යයි මට මේ වෙලාවේදී. මම එක ආගමික ස්ථානයක් ගැන විතරක් විස්තර කරන්නම් ගොඩක් වෙලාව නැති හින්දා. මේ පේන්නේ මෙන්න බලන්න. මේ පේන්නේ නියංගන්තර පුරාණ රජමහා විහාරය. මෙන්න මේක නාය ගිහිල්ලා මේ විදිහට තමයි මේ පන්සල තිබ්බේ. අදත් ඒ විදිය. මම ඊයේත් පන්සලට ගිහිල්ලා ආවේ. මේ පන්සලේ මඩරොන් ටික අස් කරා අපේ මිනිස්සු ඇවිල්ලා ශ්‍රමදායකත්වයෙන් මුළු ලංකාව පුරාම මිනිස්සු ඇවිල්ලා ශ්‍රමදායකත්වයෙන් මේ මඩරොන් ටික අයින් කරා. හැබැයි මෙතන ගිහිල්ලා තියෙනවා මේ නායත් එක්ක මහනුවර ඓතිහාසික මහනුවර මුල් යුගයට අයත් පත්තිනි දේවාලයක්. පුරාණ පත්තිනි දේවාලය. ඒ පත්තිනි දේවාලය පිළිසකර කිරීමටවත් තාම කිසිම වැඩපිළිවෙලක් යොදලා නැහැ. ඔබතුමාලට බොහොම ලස්සන පින්තූරයක් මම පෙන්වන්න අහන්නේ. මෙන්න මේ ගහ අඳුරනවද බලන්න. මේ බලන්න හොඳට බලපුවම පේනවා ඇති මේක මේ තාර කට් එක පැරෙච්ච ගහක්. පඳු කරදනක් නෙවෙයි. මේක ගිනි සීරියා කියලා තමයි කියන්නේ. අපේ පැත්තේ නංචි කියලාත් කියනවා. මේවා හදන්නේ වැට වලට. එහෙම නැත්නම් පොහොර නිෂ්පාදනයටත් ගන්නවා. මේ ගහ දැන් අපිට පේනවා ඇති හොඳට පැලවෙලා තියෙනවා. මේ පැලවෙන්න පටන් ගන්න තියෙන්නේ නොවැම්බර් 28 ඉඳන්. මේක තමයි මේ පාරේ ආරක්ෂිත වැට බැම්ම. මේ මාර්ගය තමයි කොත්මලේ තවලන් තැන්නේ ඉඳලා පූණ්ඩලුවට වැදෙන ප්‍රධාන මාර්ගය. හොඳ ලස්සන වැටක් තියෙනවා ආරක්ෂිත වැටක්. මේ වැටෙන් තව කොච්චර කාලෙ යන්න පුළුවන්ද කියන එක තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි කියන්නේ මේ වගේ බොරු කියලා ගොඩක් කල් ඉන්න බෑ. ඉතින් ඒ වගේම අපි තව කියන්න ඕනේ මේ නූර්ලි දිස්ත්‍රික්කය කියන්නේ බහුවාර්ගික බහු ආගමික දිස්ත්‍රික්කයක්. මේ වගේම වැවැන්ඩන් පන්සල වැවැන්ඩන් වතුයායේ කම්කරුවෝ මේ පාර වැස්සටත් දවස් 3ක් වැස්සට පස්සේ ඇවිත් වෙලා තොණ්ඩවන් මධ්‍යස්ථානයේ තමයි රැඳී හිටියේ. ඒ වගේ සියලුම ආගම් පක්ෂපාත ભેදයකින් තුරව සියලුම දෙනා අසනතාවයට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ විදිහට මේ අපිට ගන්න තියෙන දැන් මේ කාරණේ කොත්මලේ ජලාශය පිළිබඳව. කොත්මලේ ජලාශය ගත්තාම මම හිතන්නේ කොත්මලේ ජලාශය සහ ඒ ආවට පරිසරය ගැන කතා කරන්න පුද්ගලිකව මටත් අයිතියක් තියෙනවා. මොකද කොත්මලේ ජලාශයට අපි ඉඩම් අහිමි වෙච්ච ඉඩම් හිමි. අපි ඒවා කැප කරලා රටේ දියුණුව වෙනුවෙන් අපි ස්වේච්ඡාවෙන් අයින් වෙලා වෙන ඉඩම් වල පදිංචි වෙලා ඉඳලා ආපු මිනිස්සු. අපි පරම්පරා 3-4 ඉඳන් මේ ඉඳපු මිනිස්සු. අපි දන්නවා කොච්චර කාලයක් වහිනවද කියලා. මේ නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තම දවස් 365ට දවස් 220කට වැඩිය වර්ෂාපතනයක් තියෙන දිස්ත්‍රික්කයක්. ඉතින් මේ දිස්ත්‍රික්කයේ පොඩි කාලේ නම් ජීවත් වෙච්ච වැසියෙකු විදියට නායකයෙකු විදියට මේ දවස් 3ක් වැහපුවාම මේ මහවැලි ජලාශය පිටාර දාපු කාලයක් අපිට මතක නැහැ. මේ මහවැලි කොත්මලේ ජලාශය කියන්නේ අපේ හදවත වගේ. ඒකට මේ කොත්මලේ ජලාශය මේ ඉදිකිරීමේ අරමුණ මේ ජල විදුලි බල නිෂ්පාදනය විතරක් නෙවෙයි. මේක විශාල ආර්ථික බලාපොරොත්තුවක් මත විශාල පෞල් ප්‍රමාණයක ජීවක වෘත්තේ නගා සිටීමේ බලාපොරොත්තුවක් උඩ ඒ වගේම විශාල වශයෙන් රටට ජලය ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඉටි කරපු ව්‍යාපෘතියක්. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ මහවැලි කියන්නේ අපේ කොත්මලේ ජලාශය අරිනවා නම් අපි කියන්නේ 703 ඉර කියලා. ඒ කියන්නේ මීටර් 703ක් උඩින් ඉරක් ගහලා තියෙනවා ජලාශය වේල්ලේ. ඒ මට්ටමට ආපුවම අනිවාර්යෙන් ජලාශය දොරටු අරිනවා. එතකොට මේකේ සාමාන්‍ය ධාරිතාවය තියෙන්නේ 174යි MCM කියලා. ඒ කියන්නේ millions of capacity meters කියන එක තමයි උතනින් අදහස් වෙන්නේ. එතකොට 174ක ආපු එක සාමාන්‍යයෙන් මේකේ තිබෙන මට්ටම කියන එක 154ට තමයි සාමාන්‍යයෙන් ලකුණු වෙලා තියෙන්නේ. 2017 දී කරපු ගණනය කිරීමකදී මේක 139ක් MCM කියන ගානට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ දිට්ඨා වලින් පස්සේ විශාල රොන්මඩ ප්‍රමාණයක් මේකට එක්කව වෙලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහන්න කැමති ඔබතුමාලා මේ පිළිබඳව මොනවා හරි දත්ත ගණනය කිරීමක් කරලා තියෙනවද? රොන්මඩ කොච්චර ප්‍රමාණයක් තියෙනවයි කියලා ඔබතුමාලා ගණනය කිරීමක් තියෙනවද? එහෙමනම් ඒවා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවද? දැනට උපරිම ධාරිතාවය කොපමණද? ඒ කිසිම දෙයක් දන්නේ නැතුව
වහිනවා දවස් 3ක් වැහැපුවාම අපිට ආරංචි විදියට කවුරු හරි කෝල් එකක් දීලා තියෙනවා කෝල් එකක් දෙනවා ජලාශය අරින්න කියලා ජලාශය අරින්න. එහෙම නෙවෙයි. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ ක්‍රමවත් ක්‍රමවේදයක් ඇති කරන්න. මේ ජලාශවල ජල මට්ටම මේ විදිහට වැඩි වෙනකොට කොහොමද ජල මට්ටම අරින්නේ? ඒතර මේ පාර නම් ඔන්න SMS එනවා ඇලර්ට් එනවා. හැබැයි දෙයියනේ කියලා අර නොවැම්බර් 27 නම් මුකුත් නැතුව 5 වෙද්දි ජලාශය අරලා කරන්න ඕන ටික ඔක්කොම වුණා. ඒ හින්දා අපි කියන්නේ මේ සඳහා අවශ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ක්‍රමවත් දේශපාලන නායකත්වය ලබා දෙන්න. කවුරුත් කිව්වට අරින්න නෙවෙයි. මෙන්න මේ ක්‍රමවේදයක් තුල තමයි අපි මේ ජලාශය අරින්නේ. මෙන්න මේ විදිහට තමයි අපි මේ පහළ ජනතාවට නිවේදන ලබා දෙන්නේ කියලා. ඉතින් අපි ඒ ඉල්ලීම කරන්නේ ජනතාව වෙනුවෙන්. මොකද එක ජන ජීවිතයක ගාන මේ ලක්ෂ 50ක් දීලවත් ටකරන් වලින්වත් මනින්න පුළුවන් දේවල් නෙවෙයි. මිනිස්සුන්ගේ වටිනාකම ඒ තමන්ගේ දරුවන්ට දෙමව්පියන්ට තමයි එක ජීවිතයක හරි වටිනාකම තියෙන. අපි ඒක දැක්කා. අපි S දෙකෙන් දැක්ක රම්බොඩගම නාය ගිහිල්ලා ඒ අපේ ඥාතිවරුන් ඒ හිතවත්තු මේ පස් වලට යට වෙලා උස්සද්දි අපි දැක්ක රණවිරුව ඇවිල්ලා කොමාන්ඩෝ එකේ රණවිරුව ඇවිල්ලා ඒ අපේ ඥාතිවරු ඒ වගේම අපේ සහෝදරවරු කොහොමද මේ මිනි ගොඩ ගත්තේ කියලා. දවස් 7ක් ගිහිල්ලත් ආපහු ඒ ගඳ ගහන ඒවට මේ කොහොමද අපි පස් දැම්මේ කියන එක අපි දැක්කා. ඒ වගේ දුක්ඛිත කාලයක් අපි ඉඳලා ආවේ. ඉතින් ඒ හින්දා අපි ආයෙත් ඒ වගේ තත්ත්වයකට යන්න දෙන්න එපා. දැන් මාස 9ක් ගිහිල්ලා ඉවරයි. ඒ හින්දා අනේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ මේ වගේ වැඩ නම් ආයෙ වෙන්න තියන්න එපයි කියලා. ඊගාව කාරණේ තමයි ඉඩම් හා නිවාස සඳහා ආධාර දෙන එක. ජනාධිපතිතුමා කිව්වා කට අරපු ගාම ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මම මේ 2026 අගෝස්තු 4 මේ කියන්නේ 2026 අගෝස්තු 4 රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් තීරණ දැනුම් දීමේදී නලින් දැමතුමා කියනවා අපි දැන් ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේද වෙනස් කරලා කියලා. මේ කොච්චර කාලයක් ගිහිල්ලාද කියලා දන්නවද සහෝදරයනි? මිත්‍රෝනි මාස 9ක් ගිහිල්ලා ඔන්න එනවා දිට්ටා ඉවරලා මාස 9ක් ගියපුවාම ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව චක්‍රලේඛයක් ගන්න. තාම චක්‍රලේඛය ගහලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද කැබිනට් තීරණ දැනුම් දීම තමයි කරේ. එතකොට මේ රජයේ නිලධාරීන් ඔවුන්ගේ වකීම ඉෂ්ට කරනවා. දැන් මේ චක්‍රලේඛයක් ගහලා මේක ක්‍රමවත් කරන්න මාස 9ක් යනවා කියන එක ගැනම ඔයිට වැඩි ආය අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට නලින් දැමතුමා ඔබතුමාට කියන්න තව දෙයක් තියෙනවා. අපිත් මේවා කියලා පෙන්වන්න එපයි. දැන් NBRO එකේ තියෙනවා මානව ජනාවාස ඒකකය කියලා එකක්. NBRO එකේ තියෙනවා මානව ජනාවාස ඒකකය කියලා. මේකේ ඉන්නේ එකම එක නිලධාරියයි. ඔන්න නලින් දැමතුමෝ ගිහිල්ලා එක නිලධාරියෙක් දාන්න. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තාක්ෂණ නිලධාරීන්ට ඒ සඳහා බලය පවර්ලා චක්‍රලේඛයක් නිකුත් කරන්න. එතකොට මේ වැඩ කටයුතු ඉක්මනට කරන්න පුළුවන්. අපි මේ විපක්ෂයක් විදිහට වගකීමෙන් ඔබතුමාලට දැනුම් දෙන්න. ඒ වගේම දැන් මාස 9ක් ගිහිල්ලත් මේවා ටික හදාගෙන ඉදිද්දී මට අහන්න එන්නේ මේ බබෙක් හම්බ වෙන්න කාලෙනේ. තව බලාගෙන ඉන්නේ ආණ්ඩුවට බබා හම්බ වෙනකල්ද කියන එක තමයි මට අහන්න වෙන්නේ අන්තිම කතාව විදිහට. ඉතින් ඒ වගේම මේ දිට්ඨා ආපදාව හින්දා මුළු දිස්ත්‍රික්කයේම ජනසංයුතිය වෙනසක් වෙලා තියෙනවා. බොහෝ දෙනා දිස්ත්‍රික්කයෙන් පිටට යන්න හදනවා. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳවත් අපි සොයා බලන්න ඕනේ. ඒ වගේම අපේ යෝජනාවක් තියෙනවා මේක විශේෂිත කාරණයක්. ඒ හින්දා අපිට පුළුවන් ඔබතුමාට පුළුවන් මේක ක්‍රමවත් කරන්න දිට්ඨා වෙනුවෙන් වෙනම කාර්යාලයක් අරින්න. ඒකට නිලධාරීන් ගෙන්නන්න. ඒ වගේම ඒ දිට්ඨා වෙනුවෙන් දිස්ත්‍රික්කේ පුරා කමිටු හදන්න. ඒ කමිටු වලට මහා සංඝරත්නය ඇතුළු ඒ පිරිස් ඒක සම්බන්ධ කරන්න. ඒ සඳහා තියෙන ප්‍රායෝගික ගැටලුවට විසඳුම් හොයන්න. මාස 9ක් ගිහිල්ලත් බබා හම්බ වෙලා මුකුත් කරගන්න බැරි වුණොත් එහෙම ඊගාවට ඉතින් අර ජනාධිපතිතුමා කියන වගේ ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ආණ්ඩුවටම බබා හම්බෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට මේක මේ කියන්නේ මේ අපි මේ ඔක කියන්න පුළුවන් මේ පොහොට්ටුවෙන් දේශපාලන වාසි ගන්න කරනවා කියලා. මේක මේ අද ඊයේ කරපු එකක් නෙවෙයි. මම මේ පෙන්නන්නේ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විශාල වශයෙන් පත්‍ර වාර්තා තියෙනවා. මම කීපයක් ගෙනලා තියෙනවා. මම එකක් පෙන්නන්න. මේ එකක් තියෙනවා. නොමල ගයක් නොමල ගයක් සොයා කොත්මලේ රම්බලට ගියමු. මේක තියෙන්නේ මේ වාර්තාව තියෙන්නේ 2026 ජූනි 21. ඒ කියන්නේ එදා වෙනකලුත්
මුකුත් වෙලා නැහැ කියන එක. මේ වගේ වාර්තා 10කට 15කට වැඩි තියෙනවා. මේකේ බොහොම ලස්සන වචනයක් තියෙනවා මම හිතන්නේ කියන්න. කොත්මලට එද්දිම තියෙනවා මේ බෝඩ් එකක් ගහලා දිනවා මාර්තු ගහපයක් එක්කලා අපේ දෑතින් පෙරටත් වඩා සවියෙන් කියලා. සවිය කෙසේ වෙතත් අන්න කට්ටිය ඔක්කොම තාම කර කියා ගන්න දෙයක් නැතුව ආධාරත් නැතුව ඉන්නවා. ඔය සවිය හම්බ වෙන්නේ ආණ්ඩුව ගියපු දවසට තමයි ඉතින්. පස්සේ අපි විශ්වාස කරනවා මේ කතාව ව්‍යංගාර්ථයෙන් එහෙම නැත්නම් වෙනත් අර්ථයක් ඉන්න. නැත්නම් අර මෙටෆොරිකල් කියන්නේ ඉතින් ඔන්න ඔය වගේ අර්ථකථනයකින් කියපු කතාවක්. ඒ වගේම අපි දන්නවා මේ අපිව දඩයන් කරන්න ගොඩාක් කට්ටිය ලෑස්ති වෙනවා. අපිව දඩයන් කරන්න මේ පළවත්තේ කණ්ඩායම් ලෑස්ති වෙනවා කියන එක අපි බොහොම දන්නවා. අපේ මහලේකම්තුමා ඇතුළු අපේ නායකකාරකාදීන්ව දඩයන් කරන්න බොහොම දේශපාලන ව්‍යාපෘති යනවා. අපි ඒ ගැන හොඳ අවධානයකින් වගේම අවබෝධයකින් තමයි අපි ඉන්නේ. හැබැයි හිතන්න එපා අපි තර්ජනයට ගර්ජනයට එහෙම නැත්නම් මර්ධනයට බයේ අපේ දේශපාලන ව්‍යාපෘතිය නවත්තයි කියලා. ඒකට අපිට කියන්න දෙයක් තියෙනවා. සාගර ලේකම්තුමා කියන්නේ අපේ පක්ෂේ පටන් ගත්ත දවසේ ඉඳන් ඉන්න ලේකම්තුමා. ඒ වගේම සාගර ලේකම් කියන්නේ ක්ලීන් සූට් ක්ලීන් මෑන්. ඔබතුමාලට පුළුවන් ද වචනයක් දෙයක් අරෙන්න? එතුමා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. එතුමා විශාල ආයතන ගණනාවක රජයේ වැඩ කරලා තියෙනවා. එතුමා විශාල තන්ත්‍ර තානාන්තර හොබවලා තියෙනවා. එක වචනයකින් චෝදනාවක් කරන්නවත් කිසිම කෙනෙක්ට මේ වෙනකල් හැකියාවක් ඇවිල්ලා නැහැ. මොකද එතුමා ඒ තත්වයේ ලේකම් කෙනෙක්. ක්ලීන් සූට් අඳින ක්ලීන් මෑන් කෙනෙක්. ඒකට මේ දේශපාලන බලවේග ගැනත් අපි යමක් කියන්න බෑ. මේ දේශපාලන බලවේග විශ්වාස කරන එක ක්‍රමවේද තියෙනවා. කියන ක්‍රමවේද තියෙනවා, කරන ක්‍රමවේද තියෙනවා. ඔය පළවත්ත අපි අතර ලොකු වෙනසක් තියෙනවා. එකක් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරනවා. එයාලා ව්‍යස්ථාපිත ඒකාධිපතිවාදයේ විශ්වාස කරනවා. අපි මිනිස්සු විශ්වාස කරනවා. එයාලා ලේ විශ්වාස කරනවා. මේ හොඳ උදාහරණයක් කියන්න. අපි 2015 අපේ පක්ෂ පරාජයටපත් වෙනවා. මහින්ද ජනාධිපතිතුමා කලින්ම ගෙදර යනවා. ඇයි? අපි ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරනවා. හැබැයි ඊටත් වැඩිය දෙතුන් ගුණයක ශක්තියකින් 2019 අපි බලයට එනවා. ඇයි? අපි මිනිස්සු විශ්වාස කරනවා. 2022 ආයත් අපිට ප්‍රශ්නයක් වෙනවා. එක වෙඩිල්ලක් තියන්න නැතුව අපි එයින් අයින් වෙලා යනවා. ඇයි? අපි මිනිස්සු විශ්වාස කරනවා. හැබැයි 2024 මැතිවරණයෙන් අපි පරාජයට වෙලා අද වෙද්දී ලංකාවේ ප්‍රධානම බලවේගයේ විදියට ශ්‍රී ලංකා පොදු ජන පරිවර්තනයටපත් වෙනවා. ඇයි? ඒ අපි මිනිස්සු විශ්වාස කරනවා. මිනිස්සුන්ට බොරු කියලා හැමදාම තියාගන්න බෑ. අපේ බලයේ ජයග්‍රහණය සහ රහස අපි මිනිස්සු සහ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරනවා. හැබැයි ඔවුන් 1971 ලේ විලක් වපුරලා වලට යනවා. තරුණ ජීවිත දහස් ගණනක් මියදෙනවා. ආයෙ ගොඩ රෙන්නේ අවුරුදු 22කින් 1989 දී. 1989 දී 60000ක් තරුණ ජීවිත විනාශ වෙනවා. ආයෙ වලට යනවා. ආයෙ ඉන්නේ අරගලයට පැනලා. අවුරුදු 30කින් අපේ മന്ത്രിවරු මහමග මරා දානවා. අපේ පාක්ෂිකයන්ට පහර දෙනවා. අපේ മന്ത്രിවරුන්ගේ ගෙවල් දොරවල් ගිනිගවත් කරනවා. අන්න ඒ තත්ත්වය ගැනලා ඉවර වෙලා ආයෙත් ලේ විශ්වාස කරලා බලයට එනවා. හැබැයි මහත්වෝ එකක් කියන්න ඕනේ. ඔයාලා එන පළවෙනි මැතිවරණයෙන් පරදිනවා. ඒ පරදිලා නිකන් නෙවෙයි ආයේ ඔයාලා මේ බිමේ අවුරුදු 50කටවත් අත ගන්න බැරි වෙනවා කියන එක කියන්න ඕනේ. බොහොම ස්තුතියි. මම රෝහිත මාතුලාරච්චි ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණේ විධායක සභික හොරණ නගර සභාවේ නාගරික මන්ත්‍රී. ලංකා ඉතිහාසයේ විහිවෙච්ච දුර්දාන්තම රජය අද මේ වන විට ඉතාමත් කනගාටුදායක විදිහට මහජනතාවගේ සේවය මහජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවට තමන්ගේ පැවැත්මට නීති හදන්න පටන් අරගෙන තියෙනවා. ඒ නීති හදන්න පටන් ගත්ත විතරක් නෙමෙයි ඒක ප්‍රතික්ෂේප වෙනකොට අර 142ක් ඒගොල්ලන්ට ඡන්දේ දුන්න මිනිස්සුන්ට තර්ජනය කරන්න පටන් අරගෙන තියෙනවා. අපි මේක දාලා යනවා කියලා. මම හිතන්නේ කොන්දක් තියෙනවා නම් ඒ වචනේ මේ රටේ නායකයෙකුට කියන්න බෑ. ඉතින් මම හිතනවා මේ ගෙනියන පාලනයේ ඒකාධිපති පාලනයක් සඳහා ගෙනියන වැඩපිළිවෙලක ආරම්භය. ඉතින් මේ ආරම්භයත් එක්ක
ව්‍යවස්ථා සංශෝධනයට කටයුතු කරන්න කියලා ඒගොල්ලෝ කටයුතු කරනකොට අපේ නායක හාමුදුරුවෝ පවා විරුද්ධ වුණා. මහානායක හාමුදුරුවෝරුන් එවපු ලිපියවත් සමාජගත කරන්න බැරුව ඒක නොලැබුණා කියන එක මාධ්‍යම සාකච්ඡාවේදී ප්‍රකාශ කරන තරමට මේ ආණ්ඩුව දුර්වල තත්ත්වයටපත් වුණා. මම හිතන්නේ ඒක ලැජ්ජා සහගත කාරණයක්. ඒ වගේම නීතිඥ සංගමයේ සමග අතිගරු ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාව ඒකේ ඒක පාක්ෂික තමයි ප්‍රචාරය වුණේ. නීතිඥ සංගමයේ කිව්වේ මොනවද කියන එක කොහෙවත් නැහැ. අපි වෘත්තිකයෝ හැටියට මේ කාරණා දෙකම ඉතාමත් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා. අපේ විරෝධය පළ කරනවා.